මේ දවස්වල මාකට් එකේ තියෙන හොට්ම ටොපික් එකක් තමයි AI generated CV හොඳයිද නැද්ද කියන එක. මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම හිතුවා ඕගොල්ලන්ට ඒක ගැන පොඩි ඕවර්විව් එකක් දෙන්න. මේ තියෙන්නේ corporate CV handling process එකක flow chart එකක්. මේ flow chart එකේ ඔයගලන්ට පේනවා ඇති mainly tech handling කියලා segment එකක් තියෙනවා, manual handling කියලා segment එකක් තියෙනවා. මේ segments දෙක යටතේ ප්‍රධානම stage gates තුනක් තියෙනවා. පළවෙනි stage gate එක තමයි application tracking system stage gate එක. දෙවෙනි stage gate එක තමයි talent acquisition process stage gate එක. තුන්වෙනි stage gate එක තමයි hiring manager process stage gate එක. එතකොට ඔයාලගේ CV එකක් මේ stage gates තුනම හරහා ගිහිලා තමයි ඔයාව shortlisted candidate කෙනෙක් විදියට ඔයාගේ resume එක hiring manager පැත්තකින් තියන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේකේ volumes ගැන කතා කරොත් මේ පළවෙනි stage gate එකේ high volume එකක් තියෙනවා. දෙවෙනි stage gate එකේ moderate volume එකක් තියෙනවා. මේ third stage gate එකේ තියෙන low volume එකක්. ඒ කියන්නේ ඔයා හිතන්න මෙතනින් එන 100% CVs ටික මෙතනට යනකොට ගොඩක් වෙලාවට 1 to 5% විතර වගේ වෙයි. ඒතකොට ඔයාගේ CV එක ඔයා structure කරන්න ඕනේ මේ stage gates තුනම හරහා ගිහිල්ලා අන්තිමේදී short listed වෙන විදියට. අපි බලමු ඔයා fully AI generated CV එකක් මෙතනින් එව්වොත් මේ ATS එක through අනිවාර්යෙන්ම ඔයා through වෙනවා. ඒකේ high probability එකක් තියෙනවා ඔයාගේ CV එක මෙතනින් through වෙලා යන්න. හැබැයි ඔයා මෙන්න මේ talent acquisition process එකට ආවට පස්සේ එතන යන්නේ hybrid. ඒ කියන්නේ semi auto process එකක්. එතනදී ඔයාගේ CV එක මෙතනින් එහාට යයිද කියන එක සම්බන්ධයෙන් තියෙනවා පොඩි probability loss එකක්. හැබැයි ඔයා මෙන්න මෙතනට ආවට පස්සේ ඔයාට හම්බෙන්නේ හරිම low probability එකක් ඔයාගේ CV එක fully AI generated CV එකක් වුණොත්. මොකද මෙතනදී ගොඩක් වෙලාවට ඒක බලන්නේ manual handling human touch එකකුත් එක්ක. ඒක නිසා ගොඩක් වෙලාවට එතනින් unsuccess වෙන්න පුළුවන් chance එක වැඩි. ඒක නිසා අපි හැමතිස්සෙම CV එකක් හදනකොට better approach එක තමයි hybrid. අපි ඒකට AI blend කරන්නත් ඕනේ. ඒත් එක්කම අපි ඒකට human touch එකක් දෙන්නත් ඕනේ. මගේ next videos වලින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ blend hybrid CV එකක් create කරන්න කියලා. අපිත් එක්ක රැඳින්න මම ඔයාලට අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් ඒක කොහොමද කරන්න කියලා. ඒත් එක්කම මම ඔයාලට මේ stage gates හැම එකක්ම අරගෙන ඒක one by one කියලා දෙන්නම් ඒ stage gate එකේ behavior එක මොන වගේද කියලා. එතකොට ඔයාලටම ඔයාගේ CV එක design කරගන්න පුළුවන් මේ stage gates bypass වෙලා ඔයාගේ CV එක hiring manager ගේ මේසෙ උඩ තියෙන short listed resume කියන category එකට යන විදියට. අපිව follow කරන්න, අපේ YouTube channel එක subscribe කරන්න, Facebook කරා අපිව follow කරන්න. අපේ next videos වලින් අනිවාර්යයෙන්ම මම ඔයගලන්ට මේ හැම දෙයක්ම A to Z කියලා දෙන්නම්.